අපි උදේම රණීෂාන්ටිගෙන්වත් අහගමු. Morning. Good morning. Good morning, Buddha. හේමිය අනේ මේ පේපර් ටික තුෂාර්ලයා ගෙදරට ගිහින් දෙන්නකෝ. අමතක වෙලා ගිහිල්ලා. මම මේ පැත්තට යන්න කියලා හිතුවේ. පුතාගේ ගණන් පේපර්ස් වගේ අමතක වෙලා ගිහින්. අනේ thank you. පුතාගේ ගණිත ගැටලු දැන් මුළු පවුලටම ගැටලුවක් වෙලා වගේ. අනේ ඔව් තේමිය. මෙයාට ගණන් ටිකක් අමාරුයි. රණීෂා මෙහෙමවත් කරගන්න. මේ රනීෂා කොහොමද ගණන් ඉගෙන ගත්තේ? YouTube එකෙන් තමයි. පේපරේ තැපෑලෙන් උත්තරේ YouTube එකකින්. ඒ කිව්වේ? ඉතින් ඉංග්‍රීසි දීරසිංහ සර්ගේ පේපර්ස් නිසා. සර් පේපර්ස් ටිකයි උත්තර ටිකයි තැපෑලෙන් එවනවා. ළමයා පේපරේ කරාට පස්සේ උත්තරේ පැහැදිලි කරලා ලකුණු දෙන විදිය සර්ගේ YouTube channel එකේ තියෙනවා. ඒ කියන්නේ ඉතින් ගණන් නොදන්න කෙනෙක් උනත් වීඩියෝ එක බලලා ගණන් කියා දෙන්න පුළුවන් කියන එකනේ. තුනිසේක පේපර් සෙට්. ඒකේ පේපර් සෙට් 5ක්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ලඝු ගණක පොතුයි උත්තර ලියන්න කඩදාසි එවන නිසා කිසි කරදරයක් නැහැ. ගණිත ගැටලුව පවුල ගැටලුවක් වෙන්න නොදී ගණිතය සරලව නිවසටම 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යෙන් ගණිතය ප්‍රශ්න පත්‍ර නිවසටම ගෙන්වා ගැනීමට අදම අමතන්න. ඉන්දුනිල් වීරසිංහ